මේක මං ඊයර හදපු මාළු තියෙනවා. ගෙදර අරන් ගිහලා කන්න. අනේ thank you මහත්තයා. මට උදව්වක් කරනවද? මොකද්ද මහත්තයා? ඔයාලා ගෙදර මොනවාරි වැඩක් තියනවද? ඔව් අපේ ගෙදර වැඩ කරන කෙනා දවස් 10කින් විතර ආවේ නෑ. අපේ ගෙදර සිංක් එකේ වතුර බට්ටියේ ඉඳුල් හිර වෙලා. වතුර බහින්නෙත් නෑ. ඔයාලට පුළුවන් නම් ඒක පොඩ්ඩක් හදලා දෙනවද? හරි මහත්තයා මම ඒක ඇවිල්ලා කරලා දෙන්න. මල්ලේ ඕය මේක අරන් ගිහින් ගෙදර තියන්න. මහත්තයා යන්න සිංක් එක හදන්න. අයියා මොකද කරන්න යන්නේ? නෑ මල්ලේ මෙයාලගේ සිංක් එකේ ඉඳුල් ගිහලා හිර වෙලාලු. මං හදලා දීලා එන්න. අයියා ඔයාලට මොලයක් නැද්ද? මං කියලා දෙනවනේ කාගේවත් ජවල් වලට වැට යන්න එපා කියලා. මං දන්නේ නැහැ දැන් මෙයාට කියන්නේ ඔය වැඩේ කරන්න එන්න බෑ කියලා. යා ගන්න එපා මල්ලි. මාළු කන්න ඕන නිසා මාළු හොදි දුන්නානේ මං. අයියේ මගේ කේන්ති අවුස්ස ගන්න එපා. හරි ඉන්න. මහත්තයා මෙන්න ඔයාගේ මාළු ටික. හරි ඔයාලා එපානේ. හරි මගේ වැඩේ කරලා දෙන්නකෝ. මට වැඩට යන්න ඕනේ. පරක් වෙලා තින්නේ. අයියා මෙයා එන්නේ නැහැ අයියා. මම මොකක් කර කරගන්න. එන්න අයියා. මොකා? හරි ලොක්කම නේද උඹලාගේ? මොනවද රස්තාව කරන්නේ? ඒ වුණාට මැනේජර් ටෝක් දෙන්නේ. වැඩ කරන්න නැති කතා කියන්න එපා අයියා. අපිට රජෙන් පඩි ගෙවන්නේ ඔයාලා ගෙදර වැඩ කරන්න නෙවෙයි. අනේ මහත්තයා මේක ප්‍රශ්නයක් කරගන්න. අයියා ඔයාගේ වයසට ගරු කරන නිසා මම පාඩුවේ ඉන්නේ. අයියා මොකද කියන්නේ? බලා මල්ලට කියපන් යා මං ගැන. මට හිතුණා තුඹලා රස්තාව වුණා නැති කියලා දාන්න පුළුවන්. එක ගෝල් දාගන්න. අනේ මහත්තයා එහෙම දෙයක් කරන්න එපා. මල්ලි දන්නේ නැතුව කතා කරේ. අපිට මේ රස්සාව ගොඩක් වටිනවා මහත්තයා. මගේ මල්ලි වෙනුවෙන් මං ඔයාගේ කකුලේ උනා. මොකක්ද අයියා ඔය කරන්නේ? ඔයා මගේ කකුල් දෙක අල්ලලා වඳින්න එන්න ඕනේ නැහැ. ඔයාගේ මල්ලිට කියන්න අපේ টয়ලට් එක හොදන්න එන්න කියලා. මොකද්ද කිව්වේ? තම්සේ කුණුවද නෙමේ සෝච්චර පහත් කියලා හිතුවේ. ඔයාගේ වැඩවලට මං එන්නම් කියලා කිව්වනේ. ඒකට ඇයි මගේ මල්ලිව ගාව ගන්නෙ? මගේ මල්ලි හොඳට ඉගෙන ගන්න ඕන හින්දා මම මේ රස්සාව කරන්නේ. එයාට දුම්ම කතා කරේ. අයියා තනියෙන් වැඩ කරනවනේ. එයාට උදව් කරන්න ඕන නිසා තමයි එයාගේ නිවාඩු දවසේ මට උදව් කරන්න ආවේ. කරන රස්සාවෙන් උස්පහත්කම් අයින් දෙපා මහත්තයා. දවසක මගේ මල්ලිත් ලොකු තැනකට ආවොත් මහත්තයෙක් කියන්නේ කවුද කියලා එදාට හරියටම දැනගන්න පුළුවන් වෙයි. කට පරිස්සම් කරගන්න. එච්චරයි.